මිනිසා කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුවීම මානව ශිෂ්ටාචාරයේ සන්ධස්ථානයක්. කාලයත් සමග දේශගුණික රටා හඳුනාගත් ඔවුන් ඒ අනුව හැඩගැසුණු කෘෂිකාර්මික ක්‍රමවේදවලට හුරු වුණා. අප රටද මෝසම් වර්ෂා පදනම් කරගනිමින් යල මහ දෙකන්නයට එලෙස පුරුදු වුණා. එහිදී ඔවුන් එම දේශගුණික තත්ත්වවලට ක්‍රමිකව අනුහුරු වෙමින් ඒ සඳහා මුහුණදීමේ යන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වෙමින් සාර්ථක වුණා. නමුත් නූතන මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වන දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය හා බැඳුණු සමස්ත ජනජීවිතයම අභියෝගයට ලක්වුණා. දේශගුණික විපර්යාස නිසා සිදුවන ආන්තික කාලගුණික තත්ත්වවලට අනුහුරුවීමට මෙම යන්ත්‍රණය ප්‍රමාණවත් වූයේ නැහැ. දේශගුණික විපර්යාසවල බලපෑමේ තීව්‍රතාව හා වෙනස්වීමේ ශීඝ්‍රතාව අධිකවීම නිසා දේශගුණික විපර්යාසවලට මුහුණ පෑමේදී ප්‍රකෘති තත්ත්වයට පිවිසීමට කාලයක් නොමැතිවීමද ඔවුන් හමුවේ වූ තවත් අභියෝගයක්. දේශගුණික විපර්යාස සඳහා බලපාන ගෝලීය සාධක ඍජුව පාලනයට අපට ඇත්තේ අල්ප හැකියාවක්. එබැවින් දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම අප වැනි රටවලට බොහෝ යෝග්‍යයි. මේ නිසා දේශගුණයට අනුහුරු කෘෂිකාර්මික ක්‍රමවේද කෙරෙහි යොමු වුණා. ඒ සඳහා විසඳුම් ලෙස කෘෂිකර්ම ක්ෂේත්‍රයට හඳුන්වා දුන් Climate Resilient Agriculture හෙවත් දේශගුණික ප්‍රත්‍යාස්ථ කෘෂිකර්ම ක්‍රමවේදය මගින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම හා අනුහුරු වීමේ හැකියාව ඉහළ දැමීම සිදු වුවද හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ආමන්ත්‍රණය සිදු වූයේ නැහැ. මෙවන් පසුබිමක දේශගුණික සුහුරු ක්‍රමවේදයක කාලීන අවශ්‍යතාව පැන නැඟුණු බැවින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, අනුහුරු වීමේ ධාරිතාව ඉහළ නැංවීම හා හරිතාගාර වායු විමෝචන අවම කිරීම යන අවශ්‍යතා සියල්ලටම එකවර ආමන්ත්‍රණයට සමත් දේශගුණික සුහුරු කෘෂිකර්ම එළඹුම ගොඩනැගුණා. මෙය අපට ආගන්තුක නොවේ. මිනිසුන් තුළ මෙතුවක් පැවැති දැනුම, තාක්ෂණය හා අත්දැකීම් වඩාත් උචිත ආකාරයට ගලපා ගැනීමේ ක්‍රමවේදයක්. තවද මෙය තනි හෙවත් කේවල ක්‍රියාවක් හෝ නිෂ්පාදනයක් හෝ නොවේ. ප්‍රජාව තුළ පාරම්පරිකව පැවැති අනුහුරුවීමේ ක්‍රමවේද හඳුනාගෙන ඒවා බලගන්වමින් මනා ලෙස සැලසුම් කර නූතන සමාජ ආර්ථික ක්‍රමවේද හා ගලපා ගැනීම මෙමගින් සිදු කරයි. එමෙන්ම දේශගුණික සුහුරු කෘෂිකර්ම එළඹුම කෘෂිකර්මාන්තය සැලසුම් කිරීම සඳහා යොදා ගන්නා එළඹුමකින් මාර්ගෝපදේශයකින් හා මෙවලමකින් යුක්තයි. දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය හුදෙක් දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුම් සංකල්පයක්.